අපේ බාලි සංචාරයේ තවත් එක් ලස්සන තැනකට අපි ඔබ වද ගෙනියනවා. ඒ තමයි බාලි දූපතේ තියෙන පෙන්ග්ලිපුරන් කියන සම්ප්‍රදායික ගම්මානය. බාලි දූපතේ සංචාරක කර්මාන්තයේ ගොඩනැගීමේදී ප්‍රධාන කාරණා 7ක් ගැන සැලකිල්ලට භාජනය කරලා තියෙනවා. මේ කාරණා 7 මත තමයි මෙහෙන සියලු සංචාරකයන්ට තමන්ගේ ගමනාන්තයන් විඳින්නට සලස්සලා තියෙන්නේ කියලා අපිට මනාව පැහැදිලි වෙනවා. පෙන්ග්ලිපුරන් කියන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ බංගලි කියන නගරයේ පිහිටි සම්ප්‍රදායික ගම්මානයක්. බංගලි නගරයට කිලෝමීටර් 5ක් පමණ දුරින් තමයි මේ පෙන්ග්ලිපුරන් ගම පිහිටලා තියෙන්නේ. ඩෙන්පසාර වල ඉඳලා කිලෝමීටර් 45ක් දුරින් පිහිටලා තියෙනවා. ඒ වගේම උබුඩ් නගරයේ ඉඳලා විනාඩි 55කින් ළඟා වෙන්න පුළුවන්. ඒ කියන්නේ උබුඩ් නගරයේ ඉඳලා කිලෝමීටර් 27ක් දුරින් තමයි මේ පෙන්ග්ලිපුරන් පිහිටලා තියෙන්නේ. මේ ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 112ක්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 500ක් 600ක් විතර උසින් තමයි මේකම පිහිටලා තියෙන්නේ. මේ සාම්ප්‍රදායික බාලි ගම්මානයේ භූමිය සැලසුම් කිරීම සහ ගෘහ නිර්මාණ ශිල්පය යන කාරණා දෙක සැලකිල්ලට ගත් කල අපිට පේන්නට තියෙන දෙයක් තමයි ඔවුන් එක සංකල්පයක් අනුගමනය කරලා තියෙනවා. මේ සංකල්පය සම්ප්‍රදායික බාලි සමාජයේ එන ත්‍රිහිතකරණ කියන සංකල්පයයි. මේ සංකල්පයෙන් කියවෙන්නේ දෙවියන්, මිනිසුන් සහ පරිසරය යන සාධක තුන කොහොමද මනා සමතුලිතතාවයෙන් පවත්වාගෙන යන්නේ කියන එක. ත්‍රිහිතකරණ කියන සංකල්පයේ තේරුම තමයි යහපැවැත්මට හේතු තුනක්, එහෙම නැත්නම් සමෘද්ධියට හේතු තුනක් කියන කාරණය. බාලි සම්ප්‍රදායික ගම්මානයේ තියෙන සම්ප්‍රදායිකයක්. සම්ප්‍රදායික නිවාස ගොඩනැගීමේදී ගෘහ නිර්මාණ ශිල්පයේදී මේගොල්ලෝ භාවිතා කරන තවත් එක සංකල්පයක් තියෙනවා. ඒක තමයි මේ කොහොමද භූමි භාගයන් සැලසුම් කරේ කියලා. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් zoning කියලා. මේ භූමි භාගයන් සැලසුම් කිරීමේදී, බෙදා ගැනීමේදී ත්‍රිමණ්ඩල කියලා තවත් සංකල්පයක් මත පිහිටලා ඉඳලා තියෙනවා. මේ ත්‍රිමණ්ඩල කියන සංකල්පය තමන්ගේ කුඩා නේවාසික වපසරිය තුලදීත් භාවිතා වෙන විදිය හරි අපූර්වයි. උතම මණ්ඩල කියන පරිශ්‍රය තම දෙවියන්ට සහ මුතුන් මිත්තන්ට නමස්කාර කිරීම සඳහා පවුලේ දේවාලයක් තැනීමට මේගොල්ලෝ වෙන් කරගන්නවා. මධ්‍ය මණ්ඩලය තමගේ දෛනික කටයුතු සිදුවන මුළු තැන්ගයක්, නිදන කාමරයක් ආදියෙන් සමන්විත වෙනවා. අවසාන වශයෙන් නිෂ්ඨා මණ්ඩලය සාමාන්‍යයෙන් ඇඳුම් වේලීමට සහ පශු සම්පත් ගබඩා කිරීමට භාවිතා කරනවා. මේ ආකාරයෙන් තමයි මේ මණ්ඩල කියන සංකල්පය තමන්ගේ කුඩා නිවාස ඒකකයේදී පවා මේ අය භාවිතා කරන්නේ. මේ ත්‍රිමණ්ඩල සංකල්පයේ තියෙන තවත් විශේෂ කාරණයක් නම් මේ මණ්ඩල තුන දිවිවරුන් තිදෙනෙක් උදෙසා මේගොල්ලෝ කැප කරලා තියෙනවා. පළවෙනි මණ්ඩලය උත්තමා මණ්ඩලය, මේක උතුරු දිසාවේ තියෙන මණ්ඩලය. මේක සම්පූර්ණයෙන් කැප කරලා තියෙන්නේ බ්‍රහ්මයා, එහෙම නැත්නම් බ්‍රහ්ම දෙවියන් වෙනුවෙන්. මේගොල්ලෝ විශ්වාස කරනවා බ්‍රහ්ම දෙවියන් තමයි මේ ලෝකෙ මෙවුම් කරුවා කියලා. God of Creator. දෙවෙනි මණ්ඩලය මධ්‍ය මණ්ඩලය. මේ මණ්ඩලය සම්පූර්ණයෙන්ම කැප කරලා තියෙන්නේ විෂ්ණු දෙවියන් උදෙසා. මේගොල්ලෝ විශ්වාස කරනවා විෂ්ණු දෙවියන් තමයි මේ ලෝකයේ ඉන්න සංරක්ෂණය කරන දෙවියන් කියලා. එහෙම නැත්නම් God of Conservator කියලා. තුන්වෙනි මණ්ඩලය වන නිෂ්ඨා මණ්ඩලය මේක කැප කරලා තියෙන්නේ ශිව දෙවියන් වෙනුවෙන්.
මේ මණ්ඩලය සාමාන්‍යයෙන් අපිරිසුදු දේවල් තියාගන්න පාවිච්චි කරන මණ්ඩලයක්. කියන්නේ සෝහන් බීම් වගේ දේවල්. මේ මණ්ඩලය මේගොල්ලෝ ශිව දෙවියන් උදෙසා කැප කරලා තියෙනවා. මොකද මේගොල්ලෝ විශ්වාස කරනවා ශිව දෙවියෝ තමයි විනාශ කරන්නන්නේ දෙවියෝ. එහෙම නැත්නම් God of Destroyer කියන එක. මේ සාම්ප්‍රදායික ගම්මානයේ ඉදිකිරීම සඳහා විශාල වශයෙන් යොදාගෙන තියෙන උණ බම්බු. වහලේ සඳහා උණ බම්බු විස්තර 3-4ක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම කාමර වෙන් කිරීම සඳහා උණ බම්බු විවීමක් කරලා ඒවා බිත්ති ලෙස පාවිච්චි කරලා තියෙනවා. මේ සාම්ප්‍රදායික ගම්මානයට අනන්‍ය වූ නීති තියෙනවා. මෙහි තියෙන එක නීතියක් තමයි මේ වැසියන්ට බහු විවාහය තහනම් වෙනවා. පුද්ගලයෙකුට එක භාර්යාවකට වඩා සිටියහොත් ඒ පුද්ගලයාට මේ ගමේ පිටත සීමාවට යන්න වෙනවා. ඒ පිටත සීමාවට ගියාට පස්සේ මේ පුද්ගලයාට ගමේ තියෙන පොදු මාර්ග පාවිච්චි කරන්න බෑ. දේවමාලිගාව පාවිච්චි කරන්න බෑ. ඒ වගේම මේ පුද්ගලයාට ගමේ තියෙන පොදු අයිතිවාසිකම් අහිමි වෙනවා. ඉතින් අපි අද ඔබට කිව්වේ දෙවියෝ මිනිස්සු සහ පරිසරය යන සාධක තුනම සමතුලිතතාවයෙන් පවත්වාගෙන සම්ප්‍රදායික විදියට හදපු ගමක් ගැන. මේ බාලි සම්ප්‍රදායික ගම්මානයේ තියෙන වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, භූමිය වෙන් කිරීම, පරිසර සාධකය, පරිසර අලංකරණය, මේ සියලු කාරණා ගැන සලකා බැලුවාම මේ ගම හරිම අපූර්වයි. හරිම අපූර්වත්වයෙන් පිරිච්ච ගමක්. ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන නීති සම්ප්‍රදාය, මේගොල්ලන්ගේ තියෙන හර පද්ධති, මේගොල්ලන්ගේ තියෙන විශ්වාසයන්, මේ සියලු කාරණා හරිම අපූර්වත්වයක් ගෙන දෙනවා. මං හිතන්නේ ඔයගලන්ට පුළුවන් නම් මේ ගම එකපාරක් හරි බලන්න. මම මේ කියන කාරණා සත්‍යයි කියලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා හැකිනම් බාලි ඇවිල්ලා මේ පෙන්ග්ලිපුරම් කියන සම්ප්‍රදායික ගම්මානය ගැන අවබෝධයක් ගන්න. මේ පෙන්ග්ලිපුරම් කියන සම්ප්‍රදායික ගම්මානය ගැන අවබෝධයක් ගන්න මෙතෙන්ට එන්න. මේ ගමේ තියෙන මේ සියලු කාරණා විඳින්න. මං හිතන්නේ එතකොට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි සම්ප්‍රදායික ගම්මාන කොච්චර දුරට වෙනස් වෙනවද, එකිනෙකාගෙන් වෙනස් වෙනවද, එකිනෙකට වෙනස් වෙනවද කියන කාරණේ. ඒ නිසා ජීවිතයේ අත්දැකීම් ගන්න, මේ වගේ තැනකට ඇවිල්ලා බලන්න. සම්ප්‍රදාය, දෙවියෝ, මිනිස්යෝ සහ පරිසරය ගැන හොඳ අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා.